ආරම්භයක්, අලුත් පරිණාමයක්, අලුත් අනාගතයක්. ඒ හැමදේම මම හිතන්නේ ద్వාරය ඉවර වුණා ප්‍රේමයෙන් මාධවික හම්බවීමත්. අප්පච්චිගේ සිට අද දක්වා මුණ ගැහිලා තියෙනවානේ බොහෝ දෙනෙක් මේ ජීවිතය ඇතුලේ. නමුත් පළවෙනි වතාවට මම ගැහණියක් වීම ගැන මට ආඩම්බරයක් ඇති වෙන විදිහට මට සලකපු කෙනා තමයි කසුන්. කතා කරන ඕන වෙලාවක මම අඬනවා. කියන්නේ අඬනවටත් වැඩිය ඒක නිකන් මේ කඩන් වැටිල්ලක්. කෙලින් කරගන්න බෑ මට මාව. එහෙම වැටිලා මට හිතා ගන්න බැරුව ඉන්න මොහොතක එක මොහොතක මෙයා කෝල් කරලා කිව්වා මම මේ එන ගමන් කියලා. ඊපස්සේ මම කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ නෑ මට වාහනයක් හම්බුණා. යාළුවගේ වාහනයක් හම්බ වුණා. මම එනවා දැන් කියලා. ආවා. දැන් ආවා එක හරි. පහු යන්නේ කොහොමද කියලා ඒක අපි බලමුකෝ කියලා කිව්වා. ආවා. ඇවිල්ලා ඉතින් මාව ඉස්පිරිතාලේදී මාව සැනසුවා. මාත් එක්ක හිටියා. මගේ අතින් අල්ලගෙන හරි ඉන්නකො ඉවසම ඇතුළට යන්නත් බෑ මොකද එහෙම ICU එක අවශ්‍යතාවයක් වුණොත් විතරක් ඇතුළට කතා කරොත් විතරක් ඇතුළට යන්න බලාගෙන අපි එළියට වෙලා ඉන්නවා තමයි හිටියේ. එතකොට මෙයා මන් ළඟ හිටියා. සෑහෙන වෙලාවක් හිටියා. රැයත් වුණා. හුඟක් රැය වුණා. රැය මං හිතන්නේ 10 විතර වගේ වෙනකන් හිටියා. ඊට පස්සේ දැන් යන්න එහෙනම් දැන් යමු වගේ තැනකට එනකොට මම කොහොමද දැන් ආ යන්නේ කියලා දන්නේ නැහැ. බැලුවා try කරා මොකුත් හම්බුන්නේ නැහැ. දැන් මම මේ යනවා මොකද නොගිහින් ඉදියකුත් නැහැ. හෙට උදේ වැඩේ නිසා. දැන් මේ යනවා කියලා කිව්වා. පයින්. අන්තිම බස් එක සෑහෙන අද බල ලෙස සෙනග. කොහමද ෆුට් බෝඩ් එකේ එල්ලිලා ඉතින් මේ සෑහෙන කාලෙකින් ෆුට් බෝඩ් එකේ යන්න හම්බුනේ. ඒ අද්දකින් විදගත්තා මං හරියට කතා කරලා පිළියන්දලින් බහැලා ඉවර වෙලා. සුන්දරද කියන්න දන්නේ නැහැ ඒ විඳපු කට්ට. නමුත් මට නම් සුන්දරයි ඒ වෙලාවේ මාත් එක්ක හිටපු එක මට ලොකු දෙයක්. මම හිතන ඇත්තටම මාධවී කියන ගැහැණිය ගත්තොත් මට දැනෙන ගැහැණිය දරා ගන්න මම හිතනවා විශාල හදවතක් අවශ්‍යයි කියලා. ඉතින් මම විශ්වාස කළා ඒ හදවත මට තියෙනවා කියලා. ඒක ඇත්තටම මාගාව තියෙනවද කියලා මාධවී තමයි උත්තර දෙන්න ඕනේ. ඉතින් මේ මම හිතනවා එහෙම අභියෝගයකුත් තියෙනවා. ඒ කියන්නේ මොකද දැන් මාධවීගේ පෞරුෂය සාමාන්‍යයෙන් දැන් මෙයා මම මෙයාට කියනවත් එක්ක ආදරයට මේ මගේ දක්ෂතාවය කියලා. මෙයා හරි දක්ෂයිනේ. මෙයා තුල ඒ ලඳ බොළඳ ගතිත් තියෙනවා. ඒක මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරයේ හැම මොහොතෙම ඒක අත්විඳින්නේ නැහැ. දැන් පෙම්වත හැටියට මට ඒ කොටසත් අත්විඳින්න ලැබෙනවනේ. මෙයා කියන ගැහැණිය මාධවී නැමැති ගැහැණිය තුල තියෙන ඒ බොළඳ කොටසටත් මම ඉතාම ආදරේ, ඉතාම ප්‍රේමණීයයි. එතකොට ඒ තුල ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මාධවී ගැන මට මුලින්ම ඇති වුණේ ඇත්තටම ආකර්ෂණයක් නෙමෙයි. ඒක ප්‍රේමයක්. මම හිතනවා මේක තමයි ආදරය. ඒක ඇති වුණේ ඇත්තටම මාධවී කියන ගැහැණිය වෙනුවෙන්. ඒක මාධවී වස්සලා ඇන්තනී වෙනුවෙන් ඇතිවෙච්ච ප්‍රේමයක් නෙමෙයි. ඒක මාධවී කියන ගැහැණිය. මම ඒක නිරන්තරයෙන් මාධවීට කියලා අපිට අවංකයි. ඒ දේවල් ඇතුලේ ඇත්තටම අභියෝග කිසිවක් නැහැ. මම හිතන්නේ ඇත්තටම පැමිණෙන යහපත් ප්‍රතිචාර වේවා සියලු දේවල් මම දරා ගන්න සූදානම්. උපේක්ෂාවෙන් ඉවසීමෙන් අපි අපේ ගමන යනවා. හේතුව මොකද කිසිවෙක් නරක නැහැ මේ සමාජය වේවා මේ ලෝකයේ වේවා කිසිවෙක් නරක නැහැ. මම හිතනවා සියල්ලන්ටම යම් කිසි මොහොතකදී තමන් විනිශ්චය කරන දෙයක් පසුකාලීනව වැටහෙන්න පුළුවන්. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මොකද්ද මේ අරුත කියලා. ඉතින් ඒ දිහා ඉවසීමෙන් අපි දෙන්න බලාගෙන ඉන්නවා. එක්තරා නාලිකාවක මම ටෙලි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා එක්තරා කාලයකදී. එතකොට දැන් මම මාධවීව දන්නවා කලින්. දන්නවා. මම මේ කියන්නේ අපි ඉතා ළඟ සම්බන්ධයක් හදාගත්ත විදිහ. හිතන්නකො සමහරලාට Facebook එකේ දැන් මම වුණත් එහෙමයි. අපි කියෙව්වට ෂෙයාත් කරාට අර account එක ඇතුළට ගිහිල්ලා බලන්නේ නෑනේ මේ කෙනා කවුද කියලා. ෆොටෝ එක චූටියෙක්නේ පේන්නේ හරියට පේන්නේ නෑනේ. මම හිතාගෙන හිටියේ හරියට බැලුවනම් හරියට පේනවා. මම හිතාගෙන හිටියේ කසුන් මයින් රේනට ගිහලා කියන්නේ මේ තලතුණා මිනිහෙක් කියලා. එතකොට මට හම්බ වෙනවා මාධවීගේ බාප්පා කෙනෙක්ව. සුදත් ඇන්තනි. එතකොට සුදත් ඇන්තනි මහත්මයා මගේ වැඩේට සම්බන්ධ වුණා. පස්සේ එයාගේ මගේ පොඩි හිතවත්කමක් හැදෙනවා. ඒ තුල ඊට පස්සේ මම නැවත ටෙලි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරද්දී ඒක පිටපතත් මම ලියාගෙන යනවා මෙහෙම. ඒකේ ප්‍රධාන චරිතයේ කාන්තා චරිතයක් තියෙනවා. මම ගෑනු ළමෙක් ඕනේ. ඉතින් මේ මෙයාගේම තිර පිටපතක් මම ඒක කියවුවට පස්සේ අවංකවම ඒ කාලෙදී මම ටිකක් මහතට හිටියා කියලා මම හිතුවා. ඉතින් ඒ කියන්නේ මම මෙයාට කතා කරලා කිව්වා මෙයානේ සමා වෙන්න මේ කසුන මම ටිකක් මහතයි මේ දවස්වල කියලා මම මේ වීඩියෝ එකකුත් යවුවා මේ මගේ තිබිච්ච මොකක් හරි රෙකෝඩින් එකක් බලන්න මේ මගේ දැන් ප්‍රමාණය මම ටිකක් මමට හිතෙනවා ඔයාගේ මේ කතාවට හරියන්නේ සුහුඹුල් ගෑනු ළමයි චූටි කෙල්ලෙක් කියන්නේ එහෙම කෙනෙක්. නැවත අපි කතා බහ කරනවා. පස්සේ මාධවීට අවශ්‍ය වෙනවා ගීතයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ මාධවී මම හිතන්නේ ප්‍රේම ගීත ගායනා කරලම නැහැ ඊට කලින්. නෑ. ඒ මොහොතේ මගේ අතේ මුදල් ටිකක් තිබුණා හම්බ වෙලා. ඉතින් ඒක නිසා මං හිතුවා මේක නාස්ති කරලා කාලා බීලා ඉවර කරන එකනේ. එහෙම නොකර මේකෙන් ගීතයක් හදාගන්න ඕනේ කියලා හිතලා මම කසුන්ට කිව්වා මට සින්දුවක් කරගන්න ඕනේ කසුන් මේ